ආයුබෝවන් VTech the Cake YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකේ තියෙන්නේ fondant වලින් හදාගන්න shirt cake එකකට කොළ එකක් placing හදාගන්නේ කොහොමද කියලා. මේකට අපි පාවිච්චි කරන්නේ අපි සාමාන්‍යයෙන් cake වලට පාවිච්චි කරන fondant එකටම තයිලෝ powder ටිකක් දාලා හොඳින් neat කරලා අරගෙන මෙතන තියෙන්නේ මම fondant එකට තයිලෝ powder දාලා neat කරලා ගත්ත අවස්ථාවෙන් පස්සේ මුලින්ම fondant එක මේ විදිහට අපි roll එකක් ආකාරයට හදාගෙන හොඳින් තුනී කරගන්න ඕනේ. මෙතනදී ගොඩාක් ඝනකමක් නැති තුනිත් නැති ලේ එකක් වෙන විදිහට තමයි අපි මේ fondant පටිය තුනී කරගන්න ඕනේ. ඊට පස්සේ අපේ කේක් එකේ එහෙමත් නැත්නම් අපේ ෂර්ට් එකේ size එකට ගැලපෙන විදිහේ කොළ එකේ උසක් අපි තීරණය කරන්න ඕනේ. මෙතනදී මම මගේ ෂර්ට් කේක් එකේ කොළ එකට ගැලපෙන උස තීරණය කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට අපේ කොළ එකේ උස අඟල් 2ක් ඕනේ නම් අපිට අපි කපා ගන්න ඕනේ අඟල් 4ක විතර පටියක්. දැන් අපි තුනී කරගත්ත fondant එකේ මේ විදිහට තමන් පාවිච්චි කරන ඕනම fondant කට එකක් පාවිච්චි කරලා අපට අවශ්‍ය කොළ එකේ උස වගේ දෙගුණයක පළලකින් යුක්ත fondant පටියක් කපා ගන්නවා. මෙතනදී මම මේ වීඩියෝ එකේ පෙන්නලා තියෙන ආකාරයට මේ icing කොටස ගොඩාක් ඝනකම වෙන්නෙත් නැතිව තුනී වෙන්නෙත් නැති විදිහට සාමාන්‍ය ඝනකමින් යුක්තව තමයි අපි තුනී කරගන්න ඕනේ. කපාගත්ත ඒ icing තීරුවේ මැද්දට වතුර හරි අපි පාවිච්චි කරන edible glue එකක් හරි පාවිච්චි කරලා මේ විදිහට දෙකට මැද්දෙන් හරි මැද්දෙන් නවාගෙන මෙහෙම අලව ගන්න ඕනේ. මෙතනදී කොළ එකේ මැද්ද කොටසෙන් හරියටම fondant එක දෙකට නවා ගත්තට දෙපැත්තට යනකොට ඒක ක්‍රමක්‍රමයෙන් අඩු වෙන විදිහට තමයි නවාගෙන අලව ගන්න ඕනේ. ඔයාලට වීඩියෝ එකේ මම ඒක පැහැදිලිව දක්වලා තියෙනවා. එහෙම නවාගත්ත පටිය මම මේ වීඩියෝ එකේ පෙන්නන විදිහට තමන්ට අවශ්‍ය කොළ එකේ වට ප්‍රමාණයට මේ විදිහට නවලා කේක් එකට තියලා අලව ගන්න තමයි ඕනේ. මෙතනදී ඔයාලට පේනවා මම මගේ කේක් එකට තියලා මට අවශ්‍ය size එක මැන ගන්නවා. ඊට පස්සේ මම මේ කොළ එකේ ඉතුරු කොටස කපා ගන්න ඕනේ විදිහට මම මාක් එකක් දාගන්නවා. දාගෙන නැවත වතාවක් ඒ icing කොටස කේක් එකට අලවන්නේ නැතුව පහළට අරගෙන ඇන්ගල් එකක් විදිහට icing කොටස කපා ගන්නවා. දැන් අපේ fondant icing වලින් හදාගත්ත කොළ එක හදාගෙන ඉවරයි. මේක අපේ කේක් එකට අලව ගන්න තමයි තියෙන්නේ. මම මෙතනදී වතුර පාවිච්චි කරලා කේක් එකට අපි හදාගත්ත කොළ එක අලව ගන්නවා. මේ කොළ එක කඩාගෙන වැටෙන්නේ නැතුව එහෙමත් නැත්තම් පහළට එල්ලා වැටෙන්නේ නැතුව ශක්තිමත්ව තියෙන හේතුව තමයි අපි මේකට තයිලෝ powder දාලා අනාගත් එක. මේ කොළ එක දාලා හදාගත්ත ෂර්ට් කේක් එක මම වීඩියෝ එකේ අවසානයේට දාලා තියෙනවා. ඔයාලට ගැටලුවක් තියෙනවා නම් දැනගන්න දෙයක් තියෙනවා වගේම කේක් එක ගැන මොනවා හරි අදහසක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න. මේ වගේ තවත් කේක් ගැන දැනුම පිරුණු දේවල් ඔයාලා ඉගෙන ගන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරන්න. එහෙමනම් ආයෙමත් මේ වගේ කේක් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්.